අයිබෝවන් ඉතින් ඔන්න අලුත් මලුත් YouTube channel එකකින් මම අද එකතු වෙන්නේ topic exam paper එක. එහෙම නැත්නම් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට මුහුණ දෙන්න කැමති සහ දැනටමත් exam එකක් ලියලා exam එකක් කරන්න බලාපොරොත්තු වෙමින් apply කරලා ඉන්න ඔයගොල්ලෝ වෙනුවෙන්. ඉතින් මම මේ YouTube channel එක හරහා සූදානම් වෙනවා ඔයගලන්ට topic exam එකේ තියෙන papers දැනට නිකුත් වෙලා තියෙන papers වගේම අනුමාන ප්‍රශ්න පත්‍ර කිහිපයක් සිංහලෙන් පැහැදිලි කරලා ඔයගලන්ගේ අධ්‍යාපනයට එහෙම නැත්නම් exam එකට පාස් වෙන්න පුළුවන් විදිහට අඩිතාලමක් දාන්න. ඉතින් අපි දන්නවා දැන් කොරියාවේ ජීවත් වෙන ඔයගොල්ලෝ නම් E9 ආපු E7 වලට මාරු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න සහෝදර සහෝදරියන්ට අනිවාර්යයෙන්ම topic exam එක ලියන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපේ D4 exam එක නැත්නම් D4 visa category එකේ student ආපු නංගිලා මල්ලිලාට පුළුවන් අපේ topic exam එක හරහා ඔයගලන්ගේ D2 visa එකට මාරු වෙන්න වගේම දැනට ඉන්න level එක අප්ඩේට් කරගන්න. ඉතින් ඒක නිසා තමයි අපි හිතුවේ topic exam papers සිංහලෙන් කතා කරන මේ විදිහට channel එකක් පටන් ගන්න ඕනි කියලා. හරි අපි topic exam එක ගැන කතා කරමු. අපි topic exam එක ගැන දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් අපි දන්නවා topic exam එකේ papers දෙකක් වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි topic paper එක topic paper 1 නැත්නම් topic 1 නැත්නම් topic 2 කියලා categories දෙකකට බෙදෙනවා. ඒ topic 1 category එක ගත්තාම මේකේ topic level 1 topic level 2 දෙකම තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් ලකුණු 140කින් වඩා ගන්නවා නම් එයා topic level 2 එක පාස් වෙනවා. ඊට වඩා අඩුවෙන් ගන්නවා නම් එයා topic level 1 එක විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් මේකට වඩා ටිකක් වෙනස් වෙනවා topic 2 paper එක. මොකද topic 2 paper එක ගත්තාම ඒකේ level තියෙනවා level 3 ඊට පස්සේ 4 ඊට පස්සේ 5 ඊට පස්සේ 6 මේ level ඔක්කොම තියෙන්නේ topic level නැත්නම් topic 2 paper එක ඇතුලේ. එතකොට කොහොමද ඔයා level එක අප්ඩේට් කරගන්නේ? නැත්නම් අප්ග්‍රේඩ් වෙන්නේ කියලා අපි කතා කරොත් කවුරු හරි කෙනෙක් topic level 2 paper එකේ ලකුණු 120කට වඩා ගත්තොතින් එයා topic 3 pass. එයා ඊට පස්සේ අපි ගත්තොත් එයා ලකුණු 150කට වඩා ගත්තොතින් එයා level 4 එක පාස් වෙනවා. එයා ලකුණු 190කට වඩා ගත්තොතින් එයා 5 එක පාස් වෙනවා. එයා ලකුණු 230කට වඩා ගත්තොතින් එයා topic level 3 එක පාස් වෙනවා. මෙන්න මේ විදිහට තමයි exam paper එක හැදිලා තියෙන්නේ. එතකොට මේකේ total marks ගාන 300ක් තියෙනවා. topic level 2 එකේ නම් 200ක් තියෙනවා. එතකොට මේ topic level 1 එකේ නම් 200ක් තියෙනවා. එතකොට මේ විදිහට තමයි topics exam එකේ structure එක හැදිලා තියෙන්නේ. නැත්නම් ආකෘතිය හැදිලා තියෙන්නේ. එතකොට 120 ඉඳලා 150ක් ගන්න අයට 3 එක 150 90 4 එක 190 230 5 එක 230ට වඩා නම් 6 එක. මේ විදිහට තමයි topic level එකේ අපේ level up වෙන්නේ. නැත්නම් අපිට level එකක් ගන්න වෙන්නේ. දැන් අපි topic 1 exam එක ගැන කතා කරන්නේ. මම topic 1 exam එක ගැන තමයි මේ channel එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැනට. topic 1 එක ගැන කතා කරොත් මේකේ කොටස් දෙකක් තියෙනවා. එකක් අපි දන්නවා ඉල්ගි තියෙනවා. ඊට ඉල්ගි තියෙනවා. අනිත් එක topic 1 exam එක ගත්තාම එකක ඒකේ ඉල්ගි තියෙනවා. අනිත් එක තද්ගි තියෙනවා. එතකොට ඉල්ගි paper එක කියලා කියනවා අපි reading paper එක. එහෙම නැත්නම් කියවීමේ paper එකට මේක listening. එහෙම නැත්නම් සවන් දීමේ paper එකක් තියෙනවා. ඒතර මේ දෙක තමයි topic 1 එකේ තියෙන්නේ. අපි topic 2 එක ගැනත් මේ ගමම නිකමට කතා කරගෙන යමු මොනවද ඒකේ තියෙන කියලා. topic 2 paper එක ගත්තාම ඒකේ තියෙනවා අර විදිහටම ඉල්ගි එකයි තද්ගි එකයි සගි එකකුයි. සගි එකක් තියෙනවා. එතකොට මේ විදිහට තුනක් තියෙනවා papers අපි topic level 2 එකට ආවොත්. දැනට අපි topic level 1 එක ගැන විතරයි කතා කරන්නේ. ඉතින් මගේ ඊළඟ
වීඩියෝ එකෙන් අපි 35 වෙනි ටොපික් එක්සෑම් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න කිහිපයක් කතා කරමු. ඉතින් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.